ඉතින් ගයිස් අද බලමු මොන වගේ දෙයක්ද වෙන්න යන්නේ කියලා. අද එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් එක රිවිව් කරනවා, මූවි එකක් බලන්න යනවා, ඊට පස්සේ ගේම් ප්ලේ කරනවා. එහෙනම් අන්තිම වෙනකම් බලන්න. කොහොමද ගයිස් හැමෝටම ඉතින් අද පොඩ්ඩක් සනී දවසක්. මම හිතන්නේ අද සෙල්සියස් 40ට විතර ගිහින් තියෙනවා. ඉතින් පොඩ්ඩක් රස්නේ කාමරය ඇතුලේ තින්න බෑ, හරි අමාරුයි. මම පොඩ්ඩක් බැලුවා එළියට යන්න කියලා මූවි එකකුත් බලන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. බලමු. අපි ගිහින් බලමු. අද මූවී එකක් බලන්න යන්නත් තියෙනවා. පොඩ්ඩක් එළියට ගිහින් මොන හරි කෑමක් කන්න කියලා බැලුවේ. මාරම රස්නේ ඉන්න බෑ. මේ ඇත්තටම සෙල්සියස් 40 කියලා කියන්නේ දැන් තා ඉස්සරහට වැඩි වෙනවා මෙහි රස්නේ. ඊට කලින් කියන්න ඕනේ මම තිමිත් මං ඉන්නේ මෙල්බර්න් වල. ගයිස් ෆිල්ම් එක බලන්න යන කලින් මම මේ කරි පැක්ස් ගන්න ආවා. කරි පැක්ස් ටික ගත්තා. මොකද ඇත්තටම මේ මොකද කියනවනම් මේ ඇත්තටම මම උයන්නේ නැහැ. ඒක නිසා මේ සතියකට හරියන්න කරි පැක්ස් ගන්නවා. ඉතින් කරි පැක්ස් අරගෙන ඊට පස්සේ ඉතින් ඒව තියාගෙන තමයි යන්නේ. ඉතින් මෙහි හැමෝම එහෙම තමයි. මොකද මෙහි ඩේලි උයන්නේ නැහැ. ඒක නිසා මේ ඩේලි උයන්නේ නැති නිසා ඉතින් කට්ටියක් හරි සදාගෙන ඊට පස්සේ ෆ්‍රිජ් වලට දාලා එහෙම තමයි කරන්නේ. ඉතින් කරි පැක්ස් ටික අද ගත්තා. ඉතින් පොඩි අයිටම් එකකුත් අද ගත්තා. මේ මෙහි ඇවිල්ලා තියෙන එලිෆන්ට් හවුස් එකේ මේ අයිස්ක්‍රීම් කලින් තිබ්බ ෆෘට් ඇන්ඩ් නට් එක මම මේ හිතන්නේ අද මේක ගත්තේ මේ කර්ත කොළඹ එක. ඉතින් මේ ඒකේ රහත් බලන්න ඕන අද රෑට. දැන් යමු ඉක්මනට මූවි එක බලන්න. ඉතින් ගයිස් දැන් ෆිල්ම් හෝල් එකට ඇවිල්ලා ඉන්නේ. මම පරක්කුයි ටිකක්. හැබැයි වෙලා තියෙනවා තව විනාඩි 10ක් තියෙනවා පටන් ගන්න. බලමු මොන හරි අරගෙන ඊට පස්සේ මූවි එක බලන්න. Alpha team come in. මූවි එක නම් බලලා ඉවරයි. අතර මරු මූවි එක මේ ඔයගොල්ලොත් බලන්න. මේ එනකොන්ඩ කියලා මූවි එකක් මම හිතන්නේ රීබූට්. එනකොන්ඩ රීබූට් කියලා. මම ආවා දැන් ටයිම් සෝන් එකට මේ මෙයාර ගේම් ගහන්න තැනක් තියෙනවා මේ. ඉතින් ගයිස් ගේමුත් ප්ලේ කළා. දැන් බැලුවේ යන්න කියලා ගෙදර. මොකද වෙලාව 11 මාර වෙලා. දෙච්චර ලොකු vlog එකක් නැහැ. කර්ත කොළඹෙන් මං කිව්වනේ අයිස්ක්‍රීම් එකක් ගත්තා කියලා මේ එලිෆන්ට් හවුස් ලගේ. ඒක අද ගිහින් මේ ඒකේ රහ බලන්න ඕනේ අතරම. මාරම රස්නේ රෑ 11 මාරය වෙලා මාරම රස්නේ. ඉතින් ගයිස් මේ ගෙදර ආවා. මං කිව්වනේ මේ කාර්ත කොළඹෙන් අයිස්ක්‍රීම් එකක් ගත්තා කියලා මේ එලිෆන්ට් හවුස් එකේ. මෙතන ඒක මේ ඇත්තටම මම මේ ලංකාවෙද්දී කාර්ත කොළඹ එකපාරයි හරි කාලා තියෙන. මොකද මේ හැම්බෙලින්ම කන්න ඇත්තටම ෆෘට් ඇන්ඩ් නට් එකක් තියෙනවා. මේක ඇත්තටම මේ එලිෆන්ට් හවුස් එකේ මේ අයිස්ක්‍රීම් මෙහෙට මේ ආවේ අලුතෙන්. මං හිතන්නේ මේ හැමතැනම නැහැ. මෙල්බර්න් වල ලංකාවේ කඩ සීමිත ප්‍රමාණයක. කියන්නේ මං හිතන්නේ 2 3 4 මං දන්නේ නැහැ. මමත් මේ තැනක හම්බෙලා ඊට පස්සේ ගත්තේ මේ ඇත්තරම මේක හොඳ වැඩක්. මොකද ලංකාවේ රහට ලංකාවේ අයිස්ක්‍රීම් එක මොකද ලංකාවේ බීම තියෙනවා. එලිෆන්ට් හවුස් එකේ බීම තියෙනවා. MD එකේ බීම තියෙනවා. ඉතින් මේලයි සමහරලාට ඔය අපි ඉතින් ඔය රෝලෝ ඉතින් ඔය වගේව හම්බෙන්නේ නැහැ. මොකද මෙහි මයිලෝත් මාර ඒ කියන්නේ රහ නැහැ. ඇත්තටම මෙහි මයිලෝ එක ලංකාවේ මයිලෝ එක රහයි. මේ අර කට පොරු වෙලා තියෙන ඒකට මොකද මේ මයිලෝ පවුඩර් එක දාලා බිව්වත් මයිලෝ ඩ්‍රින්ක් එක ගත්තත්
ඒ හා සමානව එහෙම ලොකුවට යන්නේ නැහැ. පොඩ අමුතු රහක් එන්නේ. මේ ඉතින් බලමු මේ කර්තකොළඹ අයිස්ක්‍රීම් එක කොහොමද කියලා. ඇත්තට මේගොල්ලෝ මෙහි ඉන්ට්‍රොඩියුස් කළා ගියාම මේ එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මම හිතුවේ මේ කොහොමද කියන්නේ ඒක අර ලොකු ටබ්ස් තියෙන්නේ අර ලංකාවේ තියෙන්නේ එන ලොකු ටබ් මං හිතුවේ ඒ වගේ කියලා. දැන් ඇත්තටම මේක දැක්කම නිකම් අපි අර ලංකාවේ කන චූටි ඉස්සර නම් රුපියල් 30යි මන් දන්නේ නැහැ දැන් අයිස්ක්‍රීම් චූටි අර කප් එක කීයද කියලා. ඒ වගේ කප් එකක් වගේ නේ. හැබැයි මේක කට පිරෙන දිමි කට ගාවට වෙනකම් දීලා තියෙනවා. බලමු කාලා. මාරම රහයි. කිරහ කර්තකොළඹ අම්බේකේ රහ මාරම රහයි. එලිෆන්ට් හවුස් වල කරපු හොඳම වැඩක් තමයි මේක. ඇත්තට මෙහි අයිස්ක්‍රීම් තියෙනවා. මොකද මෙහි කැඩ්බරි එකේ කින්ඩර් චොකලට් එකේ ඒ වගේ අයිස්ක්‍රීම් තියෙනවා. රහයි ඒ වැත්තරම. මොකද ස්නිකර් එකේ ඒවා ෆෙරෝෂේ ඒවා රහයි. දැන් මෙහි ගොඩක් දැන් මෙහි මිනිස්සු ඇවිල්ලා ඉන්නවනේ. එතකොට ලංකාවෙන් අපි ඇත්තලා ඉද්දී අපිට ලංකාවේ රහ අපි ලංකාවේ ඉද්දී හිතනවා නෑ මේක තිබ්බනම් හොඳයි, අපිට බර්ගර්ස් කන්න තිබ්බනම් හොඳයි, චිකන් කන්න තිබ්බනම් KFC කන්න තිබ්බනම් හොඳයි එහෙමයි කියලා. අපි ලංකාවේදී අපි නිතරම බත් කනම් මනම් කන හින්දා ඉතින් අපිට අර පිටින් කන එක හොඳයි කියලා හිතෙනවා. මේ හැමදාම කන්න තිබ්බනම් මරුනේ කියලා. හැබැයි අපි මේගේ රටකට ආවම මුල් කාලේ මම නම් පෙප්සි තියෙන පෙප්සි කෑන් පැකට් පිටින් මං අරන් යන ගෙදර. පෙප්සි බෝතල් කොකාකෝලා කෑන් පිටින් අරගෙන අපේ අම්මා මට කතා කරද්දිත් බයින හොඳටම. ඉතින් දැන් අර ඊට චොක්ලට් අර ලොකු පැකට් අරන් යනවා. ඉතින් ඉස්සර කාර් එකේ යද්දිද කොහේ යද්දිද ඉතින් ගෙදරත් හැම වෙලෙම චොක්ලට් ඉතින්. හැබැයි දැන් චොක්ලට් දිහා බලන්නේවත් නැහැ. බීම දිහා ගොඩාක් වෙලේට බීම මගහරිනවා. මොකද ඇතරම අර ඒවා කියන අර අපි නිතරම බොන හින්දා ඒවා ඇතරම නෝමල් වෙලා ඇතරම බොන්න ආසාවක් නැහැ දැන්. ඒ ආසාව ගිහින්. හැබැයි අර ලංකාවේ කෑම හම්බෙද්දි දැන් රයිස් ඇන් කරි මේ මං දවල්ම කලින් පෙන්නුවා කරි පැක්ස් මෙහි තියෙන. මොකද අපිට ඩේලි බියන්න බෑ වෙලාවක් නැහැ. ඒක නිසා අපි කරි පැක්ස් ගන්නවා. ඉතින් අපි කරේ ෆ්‍රිජ් එකේ දාලා ඉතින් අපි බත් එක්ක බත් හදාගෙන ඉතින් ඒකට දාලා මයික්‍රෝවේව් දාලා රත් කරලා තමයි කන්නේ. ඉතින් දැන් කරි පැක් දැන් අපි කඩේකට ගියාම කරයිස් එක්ක හොඳ රයිස් එකක් තියෙද්දි ඉතින් මාරම රහයි. ඉතින් ඒක කද්දි මොකද ඒක දැනෙනවා මාරම විදියට. මොකද අර ලංකාවේ රහයි එතකොට මතක කරි පැක්ස් ගත්තම ඇත්තරම එහෙම ලොකුවට දැනෙන්නේ. මොකද ඒක දවස් දෙක තුනක් අපි ෆ්‍රිජ් එකේ තියලානේ කන්නේ. එතකොට අර ඒ උණු රහ අලුත් රහ නැහැ. හැබැයි කඩේකට ගිහින් කද්දි ලංකාවේ රහ මතක් වෙනවා. දැන් ඒ වගේ තමයි මේක. මේකට ලංකාවේ රහ මාර විදිහට මතක් වෙනවා. ඉතින් ලංකාවේ කැම රොටි කියන්නේ ලුණු මිරිස් එක්ක පොල් රොටි ආප්ප ඉන්දියාප්ප කිරිබත් ඉතින් ඒ දේවල් මතක් වෙනවා මේ වගේ රටක ඉද්දී. ඉතින් එලිෆන්ට් හවුස් වල කරපු හොඳ වැඩක්. ඇත්තටම thank you මේකට. මොකද ෆෘට් ඇන්ඩ් නට් එක ඒක මාරම රහයි. ඒක නියමයි. තව MD ලගේ මෙහිනවා කොකොනට් වෝටර් එක. ඒකත් නියමයි. එලිෆන්ට් හවුස් ලගේ එන බීම සේම්. මොකද කිසිම රහේ වෙනසක් නැහැ. ලංකාවේ එන බීම බෝතල්ම තමයි මෙහෙත් එන්නේ. දැන් සමහරලාට MD එකේ එන කෑම වල පොඩි වෙනසක් පැකේජින් වල වෙනස්කම් තියෙනවා. දැන් මේකෙත් එහෙම. මොකද මේ වගේ එකක් මම දන්නේ මේක දන්නේ නැම්ම මෙන්න මේ වගේ කාඩ්බෝඩ් මම හිතන්නේ ඔව් කාඩ්බෝඩ් මේකක මේකේ කන්ටේනර් එක ලංකාව වෙනවද කියන මම දන්නේ නැහැ. උත්තරම නැහැ. ඔයගොල්ලෝ
මගේ පළනියට බලන කෙනෙක් නම් මගේ අනිත් channel එකේ මගේ channel දෙකක් තියෙනවා. එකක් මම vlogs දාන එක, අනිත් එක travel videos දාන එක. vlogs දාන එකේදී මම daily යන්නේ නියවේ සාමාන්‍ය vlogs දාන්න. හැබැයි but එක දාන්නේ මම සතියේ එක වතාවක්, සමහර සතියේ දෙවතාවක්. traveling videos උත් සතියට එක වතාවක් ඒ වගේ. මොකද මම තියෙන වෙලාවත් එක්ක පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් කට්ටිය මට සපෝට් එකක් විදියට subscribe කරලා, like කරලා, comment කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. මොන හරි අප්ඩේට් වෙන්න අඩුපාඩු ඔයගොල්ලෝ ඉස්සරහට කැමති වීඩියෝ එකක්, food review එකක් වේවා, කොහේ හරි යන්න තැනක් වේවා, suggestions තියෙනවා නම් මට comment කරන්න. එතකොට මටත් ideas එනවා මේගොල්ලෝ මේ දේවල් වලට කැමති. එතකොට මට ඒ වගේ videos ගේන්නත් පුළුවන්. ඉතින් thank you very much මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.